ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සිහිපත් කරන්නේ පාස්කු මංගල්‍යය. එහෙත් ලෝකය පුරා ජනප්‍රිය වී ඇත්තේ කිතු උපත සමරන නත්තලයි. එය සුකෝත්සවයකි. ලෞකිකව හා ආධ්‍යාත්මිකව වටිනා ජනඋළෙලකි. ජේසු උත්පත්තිය පිළිබඳ වැදගත්ම ලිඛිත මූලාශ්‍රය බයිබලය. කිසිදු භේදයක් නොමැතිව සෑම දෙනාටම නත්තලේ ප්‍රීතිය භුක්ති විඳිය හැකියි. දිවැසිවරුන්ගේ අනාවැකි. දේව අනාවැකි පළ කරන්නා දිවැසිවරු. කිතු උපත ගැන දිවැසිවර යෙසායාගේ අනාවැකිය මෙසේයි. සමිධානන් වහන්සේ නුඹලාට ලකුණක් දෙනසේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය. එම්මානුවේල් යන නම ඔහුට තබන්න. නපුර එපා කර යහපත තෝරා ගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දී කිරිත් මී පැණිත් වළඳන්නේය. යෙසායා 7:14-15. ජෙරමියා, මීකා හා සෙකරියා යන දිවැසිවරු ජේසු උපත ගැන අනාවැකි පළ කරලා තියෙනවා. දේව දූතයෝ. ක්‍රිස්තුස් වහන්සේ මරිය මව්කුස පිළිසිඳන බව දැන්වීමේ සිට දේව දූතයන්ගේ කාර්යය ඉතා වැදගත් වුණා. දේව දූතයන් යනු දේව පණිවුඩ හෙළිදරව් කිරීමේ නියෝජිතයෝයි. නත්තල් ගස හා ගවලෙන සැරසීමට දේව දූතයන්ගේ රූප යොදා ගනී. රාත්‍රියේදී කැරොල් කණ්ඩායම් සංචාරය කරන විට දේව දූතයන් මෙන් සැරසුණු දරුවෝ සහභාගී වෙති. මරියතුමියට ජේසුතුමා බිහිවන බව කීවේ ග්‍රාප්‍රියල් දේව දූතයා. ජේසුතුමාගේ උපත මුලින්ම එඬේරුන්ට දැන්වූයේත් දේව දූතයන්. තවද එම පළාතේ එඬේරු රෑ යාමේ සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියා. එවිට ස්වාමීන් වහන්සේගේ දූතේ ඔවුන්ට දර්ශනය වුණා. ස්වාමීන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබලිණි. ඔවුහු අතිශයින් බියපත් වූහ. එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට බිය නොවන්න, මෙන්න සකල ජනයාහට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනේමි. මක්නිසාද ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් ඔබ හට දාවිද්ගේ නුවර අද දින උපන්නේය. රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිරිඳෙක් ඔබට සම්භවන්නේය. එය ඔබට සලකුණයැයි කීය. කිතු උපත සිදුවීම. හෙරොද් රජ දවස ජුදායෙහි බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල. හෙරොද් රජුගේ මරණය සිදු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 4 දී බැවින් ජේසුතුමාගේ උපත සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1 දී යැයි කිව නොහැක්කේ ක්‍රිස්තුස් වහන්සේ හෙරොද් රජ දවස උපන් බවට ලිඛිත සාධක පවතින හේයින්. බහුතර බයිබල් විශාරදයන්ගේ මතයට අනුව කිතු උපත සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වැනි වර්ෂයේදී පමණ තමයි පිළිගන්නේ. බයිබලයේ කතුවරු දෙදෙනෙකු මතෙව් සහ ලූක් යන දෙදෙනාම පවසන්නේ ජේසුතුමා බෙත්ලෙහෙමේ උපත ලද බවයි. මරිය සුමිය සහ ජොසේතුමා. නත්තල ඉතා වැදගත්ම වන සුවිශේෂ කාන්තා චරිතය මරියතුමිය. පිරිමි චරිතය ජොසේතුමා. මරියතුමිය ජේසුතුමාගේ මවයි. ඇය ජුවකීනු සහ ආනා යුවලගේ දියණියයි. ජුදා කාන්තාවක් වූ ඇය විවාහ වූයේ ජොසේතුමා සමග. ජෝෂප් හෙවත් ජොසේතුමා සත්පුරුෂයෙකු බව බයිබලයේ සඳහන් වෙනවා. මරියා විවාහ කරගත්තේ ඔහුයි. ජොසේතුමාගේ සුවිශේෂම ලක්ෂණය නම් නිතරම දේව හඬට කන් දීමයි. හෙරොද් රජු බිරිඳුන් ඝාතනය කිරීමේදී දේව මඟ පෙන්වීම අනුව ජොසේතුමා මරියතුමිය හා ජේසු පිළිදා සමග මිසරයට පලා ගියා. ජොසේතුමා ජේසු බිරිඳුන් සුරැකි පියා ලෙසත් හැඳින්වෙනවා. ගවලනෙහි සුරදූතයෝ. නත්තලේදී ගවලෙන සජීවී වන්නේ දේවදූතයන්ගේ සුරුවම් වලින්. නත්තල් සුබ පැතුම්පත් අලංකාර වන්නේ දේවදූතයන්ගේ සිත්තම් වලින්. සුදු දිගු ලෝගුවකින් සැරසුණු දේවදූතයන්ට විශාල පියාපත් දෙකක් තියෙනවා. ඇතැම් චිත්‍රවල දිගු නලාවක්ද සහිතයි. දේවදූතයන්ගේ මුහුණු කුඩා දරුවන්ගේ මුහුණ වලට සමානයි. සුදු දිගු ලෝගුවකින් සැරසුණු දේවදූතයන් විශාල පියාපත් දෙකකින්ද යුක්තයි. ඇතැම් දේවදූත චිත්‍රවල දිගු නලාවක්ද තිබේ. එසේම ඔවුන්ගේ මුහුණු කුඩා දරුවන්ගේ මෙනි. එයින් ශුද්ධවන්ත බව ප්‍රකාශ කෙරේ. සුරදූත ගීය. දේවදූතයන් ගායනා කරනු ලැබූ සුරදූත ගීය අදද ජනවන්දනාවෙහිදී භාවිතයට ගනු ලබයි. අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමයද මෙහි පිට දේව ප්‍රසාදය ලත් ජනය අතර සාමයද වේවායි ඔවුන් ගයනවා. අපි බලමු නත්තල්. නටස් එහෙම නැත්නම් නටාස්. නත්තල කියන වචනය නටස් යන ලතින් වචනයෙන් බිඳිලා පෘතුගීසි බසින් නටාල් බවට පත් වෙලා තියෙනවා. පසුව ඒක සිංහල ආරයට නත්තල බවට පත් වෙලා තියෙනවා. නත්තල ඉංග්‍රීසි බසින් ක්‍රිස්මස්.
ඒ සකස් වෙලා ඇත්තේ ක්‍රිස්ට් මාස් යන්නෙහි. මධ්‍යකාලීන ඉංග්‍රීසි බසින් ක්‍රිස්ට් මෑස් යන පදයන්ගෙන් සැකසිලා තියෙනවා. දෙසැම්බර් 25 වැනි දින කිතුපත සිදු වූ බව කිසිදු ස්ථානයක සඳහන් වෙලා නැහැ. 4 වැනි සියවසේ සිට ශුද්ධ වූ සභාව විසින් කිතුපත සැමරීම සඳහා දෙසැම්බර් 25 වැනිදා යොදාගෙන තියෙනවා. නත්තල් ගස ජේසුතුමාගේ ජීවිතයේ සංකේතය. ජේසුතුමාගේ උපත සමරමින් නිවෙස්වල නත්තල් ගස් සැකසෙනවා. ජේසුතුමා අප අතර ජීවමාන බව කිතුණු විශ්වාසයයි. මුල් කාලයේ මෙම ගස හැඳින්වුයේ ක්‍රිස්තු ගස යනුවෙන්. පසුව එක නත්තල් ගස කියලා හැඳින්වුණා. පුරාතනයේ නත්තල් ගස් අතු නිවෙස්වලට ගෙන ආවේ වසරේ කෙටිම දිනය වන දෙසැම්බර් 21 වැනිදා. ඔවුන් මෙසේ කළේ හිරු දෙවියන්ව පිබිදවීමටයි. ඔහු කල්පනා කරේ දෙවියන්ට මෙම අතු වඩාත් ප්‍රියජනක බවයි. නත්තල් ගසක් ගැන පැරණිම වාර්තාවක් ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1605 දී ජර්මනියෙන්. ඒ සැරසුවේ කඩදාසි, රෝසමල්, ඇපල් සහ රස කැවිලි වලින්. ක්‍රිස්තු වර්ෂ 17 වැනි සහ 18 වැනි සියවස්වලදී ඕස්ට්‍රියාවේ සහ ජර්මනි උඩු යටිකුරු කොට කාමරවල කොනක එල්ලා තිබූ නත්තල් ගස් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සහ ජර්මනියේ වැසියන් ඒවා ඇපල්, ධාන්‍ය, රේන්තර සහ රතු කඩදාසි වලින් අලංකාර කරන ලද බවට වාර්තා වෙලා තියෙනවා. නත්තල් ගසට දිලිසෙන අලංකාර කුඩා සැරසිලි ක්‍රිස්තු වර්ෂ 1610 දී පමණ ජර්මනියෙන් එක් වෙලා තියෙනවා. මෙම සමයේදී නියම රිදී සැරසිලි භාවිත කිරීම ප්‍රචලිත වුණා. නත්තල් ගස ආලෝකවත් කිරීමට ඉටිපන්දමුත් යොදා ගත්තා. පසු කලකදී රිදී සැරසිලි වෙනුවට ප්ලාස්ටික් සැරසිලි යොදා ගත්තා. 18 වෙනි සියවසේදී නත්තල් ගස සැරසීමට විවිධ අත්කම්, සැරසිලි, තරු, ත්‍යාග පාර්සල්, කුඩා විසිතුරු පබළු නිර්මාණ කර ගත්තා. ත්‍යාග පාර්සල් අන්‍යෝන්‍ය සුහදත්වය ප්‍රකාශ කිරීම පිණිස එකිනෙකා අතර බෙදා ගැනීමක් සිද්ධ වුණා. 20 වෙනි සියවසේදී නත්තල් ගස් වඩාත් ආකර්ශනීය ලෙස සැරසීම කෙරෙහි අවධානය යොමු වුණා. නත්තල් සීනු, බෝල, රිදී සැරසිලි, අලංකාර රන් පැහැති දේවදූතයන් ආදිය යොදා නත්තල් ගස සැරසීම තුළින් එය අලංකාර කිරීම සිදු වුණා. නත්තල් සීය තුර්කියේ සිටි නිකොලස් නම් ධනවතෙක් දිලිඳුන්ට උපකාර කරපු බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. දායාදය නොමැතිකමින් විවාහ නොවූ තරුණියන් තිදෙනෙකුට ශාන්ත නිකොලස්තුමා රහසේ රන් කාසි දුම් කවුළු තුලින් දැමූ බවට ජනප්‍රවාදය එනවා. මරණයෙන් පස්සේ ශුද්ධ සභාව විසින් එතුමා ආරක්ෂක සාන්තුවරයෙකු බවට පත් කළා. ඕලන්දයේ නිකොලස්තුමා හැඳින්වුවේ සින්ටර්ක්ලාස් නමින්. පසුව සින්ටක්ලෝස් ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වුණා. එතුමාගේ පරිත්‍යාගශීලී භාවය සිහිපත් කරමින් කුඩා දරුදරියන්ට ත්‍යාග බෙදා දුන්නා. පරිත්‍යාගශීලීත්වයේ ප්‍රතිමූර්තියක් වූ ශාන්ත නිකොලස්තුමා නත්තල් සීය විදියට ප්‍රකට වුණා. රතු ලෝගුවක් ඇඳ තොප්පියක් දමා සෑම විටම සිනාසෙන සුරතල් පෙනුමක් ඇති නත්තල් සීය නිර්මාණය වුණේ ඉන් බොහෝ කාලයකට පස්සේ. නමුත් ශාන්ත නිකොලස්තුමා එබඳු ස්වරූපයක් සහිත පුද්ගලයෙකු නොවූ බව මුල් කාලීන සිතුවම් දෙස බලන විට පේනවා. නත්තල් සීයාගේ පිනිමුව රැඩොල්ෆ්. නත්තල් සීයාගේ බාහිර ස්වරූපය නිර්මාණය කරේ ගත් කතුවරුන් හා චිත්‍ර ශිල්පීන් විසින්. නත්තල් සීයාගේ ස්වරූපය වෙනස් වුණේ ඇමරිකාවේදී. ඇමරිකානු කාටුන් ශිල්පීන් විසින් නත්තල් සීයාගේ සුදු දිගු රැවුල, රතු කබාය සහ පොම්පොම් රතු හිස්වැස්ම නිර්මාණය කරලා තියෙනවා. නත්තලට නත්තල් සීයාගේ ක්‍රියාකාරකම් දැක ගැනීමට ළමුන් තුළ ඇත්තේ අසීමිත වූ ආශාවක්. නත්තල් සීයා ඉතා ආදරණීය කෙනෙකු ලෙස කුඩා දරුවන් අතර ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුන් ලෙස ඔහුගේ විනෝදශීලී බව, ත්‍යාගශීලී බව සේම ආදරණීය බවත් හේතු වෙලා තියෙනවා. ජනප්‍රවාදවලට අනුව නත්තල් සීයාට සෙල්ලම්බඩු වෙළඳසැලක් තිබෙන අතර එහි වැඩකරුවන් වන්නේ පිසාචයන්. නත්තල් සීයාගේ තෑගි කරත්තේ නායක පිනිමුවා රැඩොල්ෆ්. රැඩොල්ෆ්ගේ නහයත් තද රතු පාටින් යුක්තයි. නත්තල් සීයා නත්තල් දිනයේදී දරුවන් නිදාගත් පසු කොට්ටේ යටින් තෑගි තබා යන බවට බොහෝ දරුවන්ගේ විශ්වාසය. ඉතින් මේ නත්තල් ලංකාවට ආවේ කොහොමද? නත්තල් සීයා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 19 වෙනි සියවසේදී බ්‍රිතාන්‍ය ජාතිකයින්. ඊට පස්සේ නත්තල් සීයා ශ්‍රී ලාංකික ජන සමාජයට ආගන්තුකයෙකුනේ නැහැ. හැම නත්තල් උත්සවයකදීම සහ කැරොල් කණ්ඩායම් වීදි සංචාරය කරන විටකදී නත්තල් සීයා අනිවාර්ය අංගයක්. රාජ්‍ය නත්තල් උත්සවවලටත් නත්තල් සීයා සහභාගී වෙනවා. ඉතින් බෞද්ධයෝ වෙන අපිත් හරිම ආසාවෙන් සමරන උත්සවයක්. ඉතින් නත්තල ගැන තවත් නොදන්න තොරතුරු ගොඩක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන්
මං ඔයාලගෙන් සමුගන්නම්. නත්තල සමරන ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා.